හායි ළමයි ඉතින් ඔයාලට කොහොමද? මම මේ උදේ පාන්දරම ලෑස්ති වෙන්නේ අපි පොඩි ගමනක් යන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමුද කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් අපි තෙල් ගහගන්න සෙඩ් එකට ආවා. ඉතින් අපි තෙල් ගහගෙන ආයෙත් අපේ ගමන පටන් ගත්තා. මේක අපේ ගමනක් කිව්වට මේක මගේ ගමනක්. ඉතින් මම එනකන් ගොඩක් වෙලා මගේ හස්බන්ඩ් බලාගෙන හිටියා. පැය 4ක් වගේ පොඩි කාලයක් තමයි ඉතින් බලන් ඉඳියේ. ඔයාලට මං කියන්නම්කො පස්සේ මගේ වැඩේ මොකද්ද කියලා. ඉතින් මං ක්ලාස් ඉවරලා එනකොට මෙයා ඉතින් ඇඹරි ඉන්නවා ඉතින්. ඊට පස්සේ අපි හිතුවා අපි දියතට යන් කියලා. කෑමත් කෑවේ නෑනේ උදේ ඉඳන්. ඒ හින්දා අපි කාලා පොඩ්ඩක් ඇවිදින්න ගියා ළමයි. උදේ ඉඳන් කාලා නැති ඉඳන් හස්බන්ඩ් පොඩ්ඩක් බඩකින් ඉඳි ඉතින් එයා කනවා. ඊයේ ඇත්තටම ළමයි වීකෙන්ඩ් දවසක් ඉඳෙන්නේ නැති ගොඩක්ම සිනග හිටියා. පොඩි බබාලත් එක්ක ඉන්න ගොඩක් අය හිටියා. වීකෙන්ඩ් දවසක් ඉඳවෙන්නේ නැති ගොඩක්ම සිනග හිටියා. ඉතින් අපිත් මාළු බලලා ෆොටෝ ටිකක් ගහන්න කලින් අපි අයිස්ක්‍රීම් එකක් කෑවා. ඊට පස්සේ බලන්නකො ළමයි අපි වගේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන් තැනකුත් තිබ්බා. මම සෙල්ලම් කරන්න යන්න හැදුවේ. කොහොද ඉතින් හස්බන්ඩ් යන්න දෙන්නේ නෑනේ. ඔන්න ඉතින් අපි ෆොටෝ ගැහුවා. යන තැන ෆොටෝ ගහන දාගෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් පොඩ්ඩක් මෙන්ෂන් කරන් යනවද? ලයික් එකකුත් දාගෙන කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. බයි බයි.